මේ තියෙන්නේ වැල් පෙනෙල. හැබැයි අද වැල් පෙනෙල වලින් හදන්න යන්නේ කැඳත් නෙවෙයි, මැල්ලුමකුත් නෙවෙයි, සම්බෝලෙකුත් නෙවෙයි. බලාගෙන ඉන්නකෝ. වැල් පෙනෙල කියන්නේ මේක ඉතින් අපේ පුරුෂ පාර්ශවයේ හොඳටම දන්න කෑමක්. ඉතින් මේක ගොඩාක්ම හොඳ දෙයක් කියලා දන්නවා පුරුෂ පාර්ශවයට. ඉතින් බලාගෙන ඉන්නකෝ මේ හදන්නේ ඇත්තටම ගුණ දෙයක්, විශේෂයෙන්ම අපේ පිරිමි කට්ටියට. ඉතින් බලාගෙන ඉන්න. මේක ආයුර්වේදයේ සඳහන් වෙන විදිහට ගොඩක්ම හොඳ වාජිකරණ ඖෂධයක්. ඒ වගේම අනිත් අයටත් ඒ වගේම තමා කාන්තාවන්ට අපේ දරුවන්ට හැමෝටම හොඳයි මේක. විශේෂයෙන්ම සඳහන් වෙන්නේ ආර කාරණාවට තමයි. ඉතින් බලාගෙන ඉන්නකො මේ විදිහට අපි තෙල් ටිකක් දාගෙන අබ ටිකකුත් දාගෙන සුදු ලුණු ඊට පස්සේ අපි කපාගත්ත රතු ලුණු ඒ ටික ඔක්කොම මේ විදිහට තෙලේ ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ එකතු කරගන්නවා මේකට රම්පේ කරපිංචා ඊට පස්සේ ලුණු ටිකක් දාලා මේක මේ විදිහට තෙලේ ටෙම්පරාදු කරගන්නවා. මේක මේ විදිහට ටෙම්පරාදු වෙනකොට හරිම සුවඳක් තියෙන්නේ. ඉතින් මේක ගිතෙලෙන් ටෙම්පරාදු කරගන්න තිබ්බනම් මේකේ ගුණේ තවත් වැඩි වෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මේ ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මේක දැන් මාරම සුවඳක් එන්නේ. ඊට පස්සේ අපි එකතු කරගන්නවා වැල් පෙනෙල කොළ ටික මේ මිශ්‍රණයට. ඉතින් වැල් පෙනෙල කොළ ටික මේ විදිහට එකතු කරගෙන මේක අපි හිමීට මිශ්‍ර කරගන්න ඕනේ. ගොඩක් පිච්චෙන්න දෙන්න නැතුව එහෙම තියන්න නැතුව මේක මිශ්‍ර කරගෙනම ඉන්න ඕනේ. මොකද නැත්තම් මේක කර වෙන්න පුළුවන්. අපි මේ කොළ පාට ගතිය තියෙනකොටම තමයි ආපහු ගන්න ඕනේ. නැත්තම් මේකේ තියෙන ගුණයට හානියක් වෙන නිසා. ඉතින් මේ විදිහට මේක හොඳට මිශ්‍ර කරගන්නවා. ඉතින් මේක හොඳ ඖෂධයක්. ගමේ ඔයාලට හොයාගන්න පුළුවන්, නැත්නම් පොළවල් වලින් හොයාගන්න පුළුවන්. හම්බුනොත් අනිවාර්යෙන් ගෙදර අරන් ගිහලා හදාගන්න. හරිම ගුණ රසවත් කෑමක්. මේක තිත්තයි. හැබැයි තිත්ත වුණාට මේ විදිහට හදලා ගත්තම තිත්ත ගොඩාක් අඩු වෙනවා. ඉතින් කොහොමත් පෙනෙල කියන්නේ නිකන්ම කන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් වෙන මොන හරි ව්‍යංජනත් එක්ක තමයි මේක හදාගන්න ඕනේ. ඉතින් පරිප්පු ටිකක්, කරවල ටිකක් එහෙම බෙදලා ඒකත් එක්ක මේක මිශ්‍ර වුණාම හොඳටම කන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අන්තිමේටම අපි හදාගත්ත එක දැන් කන්න රෙඩි වෙලා තියෙන්නේ. ඉතින් මේකේ කොළ ගොඩාක් තිබුණාට අන්තිමේට ඉතුරු වෙන්නේ මෙන්න මේ වගේ පොඩ්ඩක්. ඉතින් හදාගෙන බලන්න. ඔයාලත් කාලා බලන්න. කමෙන්ට් එකක් දාන්න. මේක ගුණ කෑමක්. විශේෂයෙන්ම අපේ පුරුෂ පක්ෂයට.